දැන් අර කොටසක් ඉතුරු කළා ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න සුදුසුම කෙනා ඔබ කියලා. නිමාලේ කියන්න බලන්න ඒ ප්‍රශ්නෙට උත්තරේ ප්‍රශ්නය අහුනේ නෑ මම දන්නවා මම ආය අහන්නම් මේ ප්‍රශ්නේ. මං කෝකිලගෙන් ඇහුවේ කොච්චර මහන්සි වුණාද මේ ප්‍රසංගය කරන්න මොන වගේ කැපකිරීමක්ද කළේ කියලා. එතකොට ඔහු කිව්වා ඒ කැපකිරීම කළේ ඔබ. ඒ නිසා ඔබ තමයි මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න හොඳම කෙනා කියලා. මෙන්න මයික්‍රොෆෝන් එක. ඇත්තටම හරිම සතුටුයි. මට ඇත්තටම කතා කරගන්න ටිකක් අමාරු මහන්සි ඇත්තටම. මෙතන ඉන්න හැම කෙනෙක්ම මාත් එක්ක මේ වැඩේදී ලොකු සහයෝගයක් දැක්වුවා. ඒකට මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි ප්‍රේක්ෂකාගාරය. ඇත්තටම මුලින් ඉඳලා අග වෙනකම් මේගොල්ලෝ රැඳී හිටියා. ඒකට ගොඩක් ස්තුතියි. මම කෝකිලට දෙන්න කතා කරා මට එකක් කතා කරන්න අමාරුම අසනීපයෙන් පොඩක් හිටියේ උදේ. මුලින්ම මතක් කරන්න ඕනේ අපේ ලුම්බිනි පන්සලේ ආමුදුරංග. අර කතාව පැවැත්වුවේ ඒ ආමුදුරෝ තමයි අපිට නැටුම් පන්තියක් පටන් ගන්න කියලා අවසර දීලා ඊට පස්සේ මෙතන මේ මුල් අසුන් වල ඉන්න බල කණු තමයි අපි අද මේ වගේ වේදිකාවක ඉන්න ඉඩ සැලසුවේ මේ රටේ. ඉතින් ඒ වගේම කියන්න ඕනේ මුල් අසුනේ ඉන්න බල කණු වගේම දැන් මේ බාවත් එක්ක ඉන්නවා මේතර බල කණු ටික. ඒගොල්ලෝ නිසා තමයි මේ භාවය අද අපිට ඕගලන්ට ගේන්න පුළුවන්. මම නැවත වතාවක් කියනවා දෙන්නේ පුංචි දරුවගෙන වැඩිහිටියට වෙනකම් හොඳ උණුසුම් ආදරණීය normally මේ නිමාලියම අසනීප වෙන කෙනෙක් නෙමෙයි. නමුත් මේ ටිකේම සෑහෙන අසනීප හිටියා. කොමාරි එයාගේ රැලත් එක්ක එකතු වෙලා අද හොඳ ලස්සන වැඩක් ලන්ඩන් නුවරට දුන්නා. විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. මේක අපේ පළවෙනි ෂෝ එක. අපි දෙන්න එකතු වෙලා කරන UK වල සායි UK වල කරන්නේ මේ මුළු ජීවිත කාලෙම අපි දෙන්න එකතු වෙලා කරන පළවෙනි ෂෝ එක. ඉතින් ඒක මේ තරම් සතුටු ජනක විදිහකට ඉවර කරගන්න පුළුවන් වෙච්ච එක ගැන මම ඇත්තටම ආඩම්බර වෙනවා නිහතමානීව. මොකද අපි කොච්චර ප්‍රැක්ටිස් කරලා කොච්චර ට්‍රැක්ස් හදලා කොච්චර ඇනිමේෂන් කරලා රිහර්සල් කරලා කොච්චර කරත් වැඩක් නැහැ. ඒක පෙන්වන්න කවුරුත් නැත්තම්. ඇත්තටම thank you. මම මේකේ මුල ඉඳන්ම මාකටිං එක මම ඩිසයිඩ් කරේ හෙළ භාවයේ සාක්ෂිකරුවා ඔයගොල්ලෝ කියලා. ඒක අද ඔයගොල්ලෝ කරා. thank you. ඇත්තටම මේ වෙලාවේ අපේ අම්මවයි තාත්තවයි මතක් කරනවා. ඒ දෙන්න තමයි මට පොඩි කාලේ ඉඳලා මේ ශිල්පේ ඉගෙන ගන්න මම බෑ කියපු අවස්ථාවක් තිබුණා. හැබැයි ඒගොල්ලෝ තමයි පිටිපස්සෙන් ඉඳලා මේ තැනට ගෙනාවේ. අද ඒ දෙන්න මෙතන බලන්නේ නැහැ. ඒ වුණාට ඒගොල්ලෝ මට ආශිර්වාද කරනවා අපි දෙන්නටම. ඉතින් මම ආදරෙන් මගේ අම්මවයි තාත්තවයි මතක් කරනවා. ඒ වගේම මගේ මල්ලි, මෙලිෂා, වරුණ නංගි ඒගොල්ලෝ මට මාර් ශක්තියක් ඒ වගේම මේ ටීම් එක මාර් ලොකු ශක්තියක් දුන්නා. මාව උදේට මාර් ශක්තියක්. thank you. නිමාලේ ඔබේ සතුටු කඳුළු අපි දකින්නේ ඇත්තටම අතිශය
සාර්ථක ප්‍රසංගයක අවසානයේ තමයි අද මේ අපි දකින්නේ. හැබැයි මට ප්‍රශ්නයක් තියෙනවා අහන්න. භාව ප්‍රසංගයේ පළමු ප්‍රසංගය මේසා සාර්ථක වුණා. මම ප්‍රේක්ෂකාගාරයේ ඔබට පැනයක් යොමු කරනවා. මේක කඩින් ප්‍රශ්නයක්. ඔබ කැමතිද ඊළඟ වසරේ මෙවැනි ආකාරයේ භාව ප්‍රසංගයක් දකින්න? ඔන්න පේනව නේද? ඔබේ උරමතට දැන් තවත් වගකීමක් වැඩි වුණා. මොකද අනිවාර්යෙන් ඒ අත්පොලසන් හඬට ඔබ ප්‍රතිචාර දැක්විය යුතුම වෙනවා. අනිවාර්යෙන් මම විශ්වාස කරනවා ශාන් ලබන අවුරුද්දේදී අපිට භාව දෙක ප්‍රසංගය දකින්න ලැබෙවි කියලා. Absolutely, Lakmali. I think there is more token of appreciations for Nimali's hard work behind it. And your beloved brother, they're waiting to grant you to share that love with a token of appreciation. It's your turn, my dear friends, to show that love, that trust that you have bestowed upon her. Let's all be a part of it, ladies and gentlemen. At the start of this wonderful endeavor, I did mention that we are going to get lost in a couple of minutes. I'm sure what I said at the beginning has now come true. But as everything, all good things has to come to an end. So does this wonderful Baba endeavor as well. තවම ඉවර නෑ. මට පේන්නේ අපේ ආදරණීය ගෝලයෙන් ඔවුන්ගේ ආදරණීය ගුරුතුමියට මේ ගුරු පඳුරු පිරිනමන අවස්ථාව. එහෙමනම් කෝකිල තව මොකුත් කියන්න තියෙනවද? මට නිකන් එහෙම හිතුණා ළඟට එනකොට. ඔව් ඇත්තටම මේ අපිත් එක්ක 50කට අධික පිරිසක් අද මේ ප්‍රසංගයේ වැඩ කරා. නර්තන ශිල්පීන් විතරක්. මේ ඉතින්